ජේසු පිහිටයි මේ දැසන අපි බලන්ට යනවා ක්‍රිස්තුස් වහන්සේ තුල මම කවුද කියලා. එපීස 2:10 පදය මෙසේ කියනවා. මක්නිසාද අපි වනාහි යහපත් ක්‍රියා කරන පිණිස ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල මවනු ලැබ දෙවියන් වහන්සේගේ කර්මාන්තයව සිටීමු. ඒ යහපත් ක්‍රියාවල අප හැසිරෙන පිණිස දෙවියන් වහන්සේ ඒවා කලින් සූදානම් කළසේක. ආමේන්. ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ කර්මාන්තයයි. ක්‍රිස්තුස් වහන්සේ ඔබව මැව්වේ යහපත් ක්‍රියා කරන පිණිසයි. ඔබ ගැලවීම ලැබූ දරුවෙක් හැටියට, නැවත උත්පාදනය වුණා වූ දරුවෙක් හැටියට දෙවියන් වහන්සේ ඔබව මැවූ අරමුණ සඳහන් කරලා තිබෙනවා. මොකක්ද ඒ අරමුණ? යහපත් ක්‍රියාවල නිරත වීම. උන්වහන්සේ කලින්ම සූදානම් කළා කියලා දේව වචනයේ පාවුල්තුමා සඳහන් කරනවා. අද බොහෝ අය ගැලවීම ලබා ගැනීම සඳහා ඒ පාපයෙන් නිදහස් වෙන්න, අපායෙන් ගැලවෙන්න බොහෝ යහපත් ක්‍රියාවල නිරත වෙනවා. මිනිසුන් පින්දහම් කරනවා, දානමාන දෙනවා, සමාජ සේවාවල නිරත වෙනවා, දැහැමි විදියට ජීවත් වෙන්න උත්සාහ කරනවා. නමුත් දෙවියන් වහන්සේගේ වචනේ කියනවා ඔබ සහ මම ගැලවීම ලැබුවේ ඒවා කරලා නෙවෙයි අනුග්‍රහයෙන් කියලා. හාලෙලූයා. අපි අනුග්‍රහයෙන් ගැලවීම ලැබුවා වූ දරුවන්. ඒ නිසායි ගැලවීම ලැබූ පසු යහපත් ක්‍රියාවල නිරත වීම එතුමා බලාපොරොත්තු වෙන්නේ. අපි දකිනවා බයිබලයේ ක්‍රියාපොතේ 9:36 දෝර්කස් නම් ස්ත්‍රියක් ගැන සඳහන් වෙනවා. ඇය යහපත් ක්‍රියාවල නිරත වුණා වූ ස්ත්‍රියක් කියලා පවසනවා. ඇය මිනිසුන්ට කෑම දුන්නලු, අසරණ අයට ඇඳුම් මහලා දුන්නා. මෙවැනි ක්‍රියාවල් වල ඇය නිරත වුණා. අපි දකිනවා ඒ ක්‍රියා 10 අන්‍ය ජාතික වූ කොරනේලියස් ගැන. ඔහු එවැනි යහපත් ක්‍රියාවල නිරත වුණා වූ මිනිසෙක්. අද දවසේ අපි සිහි කරමු ඔබත් මමත් නොමිලේ ගැලවීම ලැබුවා වූ අය ලෙස. දෙවියන් වහන්සේ ඔබවත් මාවත් නිර්මාණය කරා වූ අරමුණ කිරීමට අපි උත්සාහ කරමු. ඒ ගැලවීමේ ප්‍රතිඵලයක් ලෙසයි යහපත් ක්‍රියාවල් වල නිරත වෙන්නේ. දෙවියන් වහන්සේගේ වචනේ එහෙනම් එසේ කියනවා. අපි එසේ කිරීමට උත්සාහයේ යෙදෙමු සෑම දවසකම. ඔබට ජේසු පිහිටයි.